එහෙම නෙමෙයි කිව්වේ. අර මෙතනදී කිව්වාගේ මෙතෙක් එදා 58 ලක්ෂයක ජනතාවට කැමැතිවෙන්නේ 48 ලක්ෂයටත් ඊට පස්සේ එකතු වෙච්ච බහුතරයක් ඒ ජනතාවට දේශපාලනය කරන්න තමුන්ගේ මතය ඉදිරිපත් කරන්න යම්කිසි බලවේගයක් අවශ්‍යයි. ඒ සඳහා දැන් මේ වගේ අද මේ යුතුයකම් සංවාද කවය කරන්නේ මේ වගේ යුතුයකමක්. මේ රටේ එවැනි මතයක් තියෙන ජනතාවට තමුන්ගේ හඬ ඉදිරිපත් කරන්න අවස්ථාවක් තියෙනවා. ඒක විශේෂයෙන්ම මැතිවරණ ක්‍රමයක් තුළ ඒක එළියට ගන්න නම් මීට අමතරව මැතිවරණ රාමුව තුළ දේශපාලන පක්ෂයක් හැදෙන්න ඕන. අන්නේ දේශපාලන බලවේගය තමයි අපි හදන්න උත්සාහ කරන්නේ. මොකද මේ රටේ ඉන්නවා මේ දැන් මේ කරන මේ දැන් මේ ව්‍යවස්ථා සංශෝධනය ඒ වගේම මේ රටේ ආර්ථිකය කඩා දැමීම ජනතාවට හිරිහැර කිරීම අද දන්නවා කුඩා ළමයාගේ මේ ඉඳලා පාසල් ශිෂ්‍යයාගේ නිල ඇඳුමේ ඉඳලා ඒ වගේම ගොවියාගේ පොහොර සානාධාරය ඒ වගේම රාජ්‍ය සේවකයාගේ විශ්‍රාම වැටුප වැනි දේවල් වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුලින් ඇතිවන්නා වූ කාරණා පිළිබඳව මහජන මතයක් ගොඩනගන්න අවස්ථාවක් තියෙනවා. ඒක අද අපි සතුටු වෙනවා මේ යුතුයකම සංවාදයේ කවය වගේ ඒවායින් ආරම්භ වීම ගැන. ඉතින් කාලයක් තිස්සේ මම හිතන්නේ ජනවාරි 8 වෙනිදාම එළියට බහපු පළවෙනි කණ්ඩායම තමයි දේශපාලන පක්ෂ බහින්නත් ඉස්සෙල්ලා මේ කවය. ඉතින් ඒක තව දුරටත් ගම් මට්ටමට ගෙනියම යුතුයකම මේ රටේ දේශපාලනඥයන්ගේ යුතුයකමක්. මොකද නැත්තම් අද දේශපාලන මතය ඉදිරිපත් කරන්න තරක් නැහැ. කොහොමද ඔබතුමා හොඳ විශ්වාසකින් කතා කරනවා? මොකද ළඟදී මැතිවරණ එන්න දින මැතිවරණය. ඒ කියන්නේ මේ පක්ෂය හැදෙනවා කියන මේ තහ එළියද මේ දෙන්නේ? නෑ ඒක අනිවාර්යෙන් ඒ මට්ටමින් ඉතින් කවුරු හරි ඉන්න එපා මේ ඡන්දේ. ඉතින් ඒකට ජනතාව එකතු වෙනවා. මේ අද මේ ඊට විරුද්ධ මතයක් තියෙන කවුරු හරි ඉන්නවනම් මේක ඒ මතය ඉදිරිපත් කරන්න. ඒ කියන්නේ ඔබතුමා සූදානම් ජවය අතටගෙන මම සූදානම් වෙන්න අවශ්‍ය නැහැ. ජනතාව සූදානම්. ඒක ඔබ දැන් වෙන ජාතික සංවිධායක වශයෙන් ඔබතුමාගේ නම තියෙනවා. එහෙම ගන්න නැහැ.